See, once you become a child of God, දෙවියන් වහන්සේගේ දරුවෙකු වූ විට අපි your life becomes not just about you, yourself and your family. අපි මම මගේ පවුල පිළිබඳ විතරක් නෙවෙයි බලන්න ඕන. God gives you responsibility to beyond yourself, beyond your family. දෙවියන් වහන්සේ අපට වගකීමක් දෙනවා අපේ පවුලට ඔබෙන් කටයුතු කරන්නට. Because you have become God's child. මන්ද ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙලා You ඇති have නිසා become දැන්. the light. ඔබ ආලෝකයේ බවට පත් You have වෙලා become තිබෙන the salt නිසා of the earth. ඔබ මේ පොළවේ ලුණු නිසා And you need to demonstrate, you need to share what God has given with others. දෙවියන් වහන්සේ ඔබට මට දී ඇති දේ අපි අන් අය සමග බෙදා ගන්නට අවශ්‍යයි. If you don't do that, your life will be stagnant. You will not grow. අපි එසේ කළේ නැත්නම් අපේ ජීවිතය එක තැන තිබෙන්නට යනවා ඔබ And වර්ධනය your වෙන්නේ Christian නැහැ. life will be dull and boring. කිතුණු ජීවිතය ඔබගේ ඉතා කම්මැලි එකක් වෙන්නට යනවා. That's why God wants each one of us to quickly, get hold of His word, His truth, and start serving God. And to be a light to our communities, to our world. ඒකයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි හැම කෙනෙක්ම ඉතා ඉක්මනින් දෙවියන් වහන්සේගේ වචනය අත්පත් කරගෙන අපගේ ලෝකයට ආලෝකයක් වීම. The word says, but when He saw the multitudes, this is Jesus, උන්වහන්සේ සමූහයන් දැක කියලා දේ He was වචනේ. moved with compassion for them උන්වහන්සේ ඉතා දයානුකම්පාවෙන් හැසිරුණා. because they were weary and scattered like sheep having no shepherd. ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්. This is how God sees Sri Lanka දෙවියන් and the people who වහන්සේ are suffering ශ්‍රී today. ලංකා දේශය දකින්නේ ඒ දුක් විඳින්නා සෙනග දකින්නේ මේ ආකාරයට. He's full of compassion. උන්වහන්සේ දැවීමෙන් He sees දයානුකම්පාවෙන් people පූර්ණ being වෙලා harassed by who? By the devil. යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා හිරිහැර විඳින සෙනග උන්වහන්සේ දකිනවා. This disaster is not the judgment of God. මේ විනාශය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ විනිශ්චය නෙවෙයි. We are living in the time of grace. අනුග්‍රහයේ කාලයකයි අපි ජීවත් වෙන්නේ. God sees these people harassed. දෙවියන් වහන්සේ දකිනවා මේ සෙනග හිරිහැර විඳිමින් If you are a සිටිනවා. child of God, your heart must be moved as well. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබගේ හදවතේ මේක දැනෙන්න අවශ්‍යයි.